හෙලෝ ළමයි කොහොමද ඔයාලට ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. දැන් ඉතින් මාව මතකද දන්නෙත් නැහැ ඔයාලට. ඉතින් මේ දවස්වල අපිට නම් වහිනවා. අද නම් ටිකක් අවුරැල්ලක් වැටලා තියෙනවා. ඒත් වැහි කලුවකුත් තියෙනවා. කොයි වෙලේ වහීවිද දන්නේ නැහැ. ඉතින් මට ඔයාලට වීඩියෝ අරන් එන්න බැරි වුණා. මම ආපහු ඔයාලට වීඩියෝ දිගටම ගේනවා. මට පුළුවන් හැම වෙලේම මම ඔයාලට වීඩියෝ අරගෙන එන්නම් ඉක්මනටම. ඉතින් ඔයාලත් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා මම. ඔන්න ඉතින් කිව්වා වගේම ආපහු අහින්න නම් පටන් ගත්තා. පේනවනේ වැස්ස වහිනවා ඉවරයක් නැහැ. මේ දවස්වල ඉතින් ගෙවල් වල රෙදි නම් තියෙනවා ඇති වෙන්න එකතු වෙලා. අපේ චූටි පැටියා ඉන්න නිසා රෙදි වේල ගන්න හරිම අමාරුයි මේ දවස්වල වැස්ස නිසා. ඔන්න ඉතින් වැස්සත් එක්ක මට පුංචි දොළදුකක් හැදුනා. ඉතින් මට හිතුණා මේ වෙලාවේ උණු මුණු පොල් රොටියක් හදලා උම්බල කඩ දාලා හදපු ලුණු මිරිස්සක් එක්ක කන්න තිබ්බනම් මරේ මරු කියලා. ඉතින් වැස්ස කියලා බැලුවේ නෑ කුඩේකුත් අරගෙන ගිහින් රොටි හදන්න කැන්දකොල කඩා ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මට ඔයාලට රොටි හදන වීඩියෝ එකක් නම් අරන් එන්න බැරි වුණා. මොකද දැන් ඉස්සෙල්ලා තරම් ඉතින් ඔක්කොම වීඩියෝ එක රෙකෝඩ් කරගන්න අමාරුයි. චූටි පැටියා ඉන්න නිසා. ඉතින් එයා නිදි අතරේ තමයි ටට්ටක් ගාලා දැන් කරන වැඩක් කරගන්නේ ඉතින්. මං ඉතින් රොටිත් හැදුවා. රොටි වලට කැරට් කරපිංචා කෑලි මිරිස් එහෙම දාලා පොල් රොටියක් හදාගෙන උම්බල කඩ ටිකක් යහපින් දාලා දෙහි දාලා ලුණු මිරිසක් හදලා මං කෑවා. කාලා ඉතින් ඔන්න අද අපේ රූම් එක අස් කරේ නැහැ මම තාම. මං දැන් ඉතින් ලෑස්ති වෙන්නේ ටක් ගාලා රූම් එක අස් කරගන්න තමයි. රූම් එක නම් ගොඩක් හැටි වෙලා තියෙන්නේ. මොකද ඊයේ අපේ චූටි අය මෙහි ආවා. ඉතින් එයාලා මෙහි ඉද්දී අපේ රූම් එකේ තමයි හිටියේ. ඉතින් එතකොට ඉතින් එයාලා තින්නකොට දන්නවනේ චූටි බබාලා ඉන්න ගෙවල් වල තත්ත්වේ. ඉතින් ඔන්න පේනවනේ පිස්සු නටලා වගේ කාමරේ. ඉතින් මම ටක් ගාලා මේ ටික අස් කරගෙන ඔයාලට පෙන්නන්නම්. ඔන්න ඉතින් මම දඩි පිටි ගාලා රූම් එක අස් කරගත්තා. රූම් එක අස් කරගත්තට පස්සේ තියෙන පෙනුම තමයි මේ. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඉතින් රූම් එක අස් කරගෙනම එහෙමම චූටියවත් සෝදලා එයාවත් නිදි කරවලා තමයි ඔයාලට මේ වීඩියෝ එක ගත්තේ. පේනවනේ ඔන්න ආපහු අවුරැල්ලක් වැටිලා තිබ්බට වහින්න තමයි හදන්නේ. ඉතින් ඊගාවට වැස්ස එන්නත් කලින් චූටි පැටියා නැගිටින්නත් කලින් මන් දවල් ටිකමනින්ම කාලා මාතෝෂ් එකක් දාගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් වොෂ් එකක් දාගෙන ඉද්දී අම්මා ෆුඩ් සලාඩ් එකක් හදලා තිබ්බා.
ඒකත් කාලා මගේ බිස්නස් එකේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරන්න තමයි මම හදන්නේ. ඒකේ වීඩියෝ එකක් නම් මම ඔයාලට ගෙනාවේ නැහැ. ඉතින් ඒ වැඩත් ඉවර වෙද්දී හවස 6ට වගේ විතර වුණා. ඉතින් දැන් වෙලාව හවස 6යි වගේ මේ වීඩියෝ එක ගනිද්දී පේනවනේ තාමත් වහිනවා. ඔන්න මගේ අද දවස ගෙවුනේ මේ විදිහට තමයි. ආපහු ඉතින් ගේ ටිකක් අතු ගාලා බුදු පහන තිබ්බා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ආයෙම දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. ඔයාලා මට ඊගාවට ඕන වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න. එතකොට මම පුළුවන් ඉක්මනට මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නම්. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඒ ළඟ තියෙන bell icon එකත් click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. අද vlog එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ අපේ සාලේ. පේනවනේ අස්වස් කරලා වුණාට පස්සේ ඔය තියෙන ඉතින් අන්තිම පෙනුම තමයි. ලස්සනයි නම් comment එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.